දවස්වල අවුරුද්දට හදපු තෙල් කෑම, පිටි කෑම කාලා වගේම දැකලත් ඇති වෙලානේ. ඉතින් මං හිතුවා වෙනස් විදිහේ කෑමක් ඔයාලට හදන විදිහ පෙන්වන්න. ඉතින් මං අද හදන්න යන්නේ රුලන් කේක්. එහෙම නැත්නම් රුලන් අලුවා කියලාත් කියනවා. මං ග්‍රෑම් 400 පැකට් දෙකක් ගත්තා රුලන් වලින්. ඊට පස්සේ පොල් ගෙඩියක පොල්. මුලින්ම අපි රුලන් ටික බැද ගන්න ඕනේ. ගින්දර අඩු කරලා විනාඩි 7ක් 8ක් වගේ ගියා මට මේ ටික රන්වන් පාට වෙන්න බැද ගන්න. ඒකේ හැමින් සැරේ කරගන්න ඕන වැඩක්. මේ වීඩියෝ එක මම ගත්තේ අපේ අම්මලාගේ ගෙදරදී. ඉතින් ගොඩක් පහසුකම් අඩු මට්ටමේ තමයි මට මේ වීඩියෝ එක කරගන්න උනේ. සමහර විට වීඩියෝ එක ගොඩක් පැහැදිලි නැති වෙයි. අවුරුද්දෙන් පස්සේ අපිට යන්න තිබුණු නෑදෑයගවල් වල යන්න තමයි රුලන් කේක් හැදුවේ. ඉතින් රෑක හදපු හින්දා ටිකක් කරවල ගතියක් පේන්න පුළුවන්. හැබැයි වල රෙසිපි එක හරියට මේකෙන් බලා ගන්න පුළුවන්. රුලන් ටික බැදගෙන ඉවර වෙලා මම පොල් ගෙඩියක පොල් මේ විදිහට බැද ගන්නවා. ඒක ගොඩාක්ම ඩ්‍රයි වෙනකන් බදින්න එපා. ටිකක් තෙත ගතිය හිඳුනා නම් ඇති. නැත්නම් පොල් වල රස දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මම හදන්නේ පැණි මිශ්‍රණය හදාගන්න. මෙතන මම සීනි ග්‍රෑම් 800ක් අරන් තියෙනවා. ඒකෙන් සීනි ග්‍රෑම් 50ක් විතර මේ විදිහට දාලා ඒ ටික කළු කරගන්න හදන්නේ මුලින්ම. සාමාන්‍යයෙන් ඕනම කෑමක කිලෝ එකක වගේ ප්‍රමාණයක් හදනකොට සීනි ග්‍රෑම් 750ක් තමයි අපි ගන්න ඕනේ. මම මෙතන කළු කරන්නත් එක්ක තව ග්‍රෑම් 50ක් විතර වැඩිපුර ගත්තා. සීනි ටික දිය වෙලා මෙන්න මේ වගේ තද දුඹුරු පාටක් වෙනකොට ඇල් වතුර හෝ උණු වතුර ඔයාලට අඬු කෝප් එකමාරක් විතර දාන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉතුරු සීනි ටිකත් මේ විදිහට ඒ භාජනයට එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට දිය වෙනකල් ඒ කියන්නේ අපේ හරි පදමට උණු වෙනකල් මේ විදිහට ලිපේ තියලා අඩු ගින්දරේ හැඳි ගන්න ඕනේ. රුලන් කෑල්ලේ ලස්සන පාටක් ගන්න නම් ඒ කියන්නේ ගෝල්ඩන් කලර් එකක් ගන්න. මෙන්න මේ වගේ පැණි ටික තද දුඹුරු පාට වෙනකල් ඉඳලා තමයි අපි වතුර එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මම මේ පැණි මිශ්‍රණයට ලුණු තේ හැන්දක් දාගත්තා. දැන් මේ ටික උණු වෙගෙන එනවා. මේ ටිකට මට ගියා විනාඩි 4ක් විතර. පැණි එක ඕනවට වඩා උණු කරන්න එපා. එහෙම වුණොත් රුලන් කෑල්ල කපා ගන්නවත් බැරි තරම් හයි වෙනවා. හැන්දට අරන් මේ වගේ උඩට උස්සලා වක් කරනකොට එක දිගට නොකැඩී වැක්කිරෙනකල් උණු කරන්න එපා. ටිකක් කැඩි කැඩි අතරමැදින් කැඩි කැඩි වැක්කිරෙනවා නම් ඒක තමයි හරි පදම. ඊට පස්සේ අපිට පුළුවන් රුලන් ටිකයි පොල් ටිකයි මේ වගේ පැණියකට දාලා ඉක්මනින් දැන් මේ වෙලාවේ නම් හැඳි ගා ගන්න ඕනේ නතර කරන්න නැතුව. නැත්නම් රුලන් ටික හයි වෙන්න බලනවා. කෑලි කපා ගන්නත් බැරි මට්ටමට. මේ වෙලාවේ මම කිරිපිටි ග්‍රෑම් 60ක පැකට් එකක් එකතු කරා. ඒකෙන් රසම රස කිරි රහක් එනවා වගේම රුලන් කෑල්ලේ සොෆ්ට් ගතියකුත් හැදෙනවා. කිරිපිටි ටික ඔයාලට රුලන් එක්කම එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පස්සේ එකතු කරගන්නත් පුළුවන්. කොහොම හරි ලිපේ තියෙද්දි ඒක හොඳට දිය වෙන විදිහට කලවම් වෙන විදිහට අපි කිරිපිටි ටික එකතු කරගත්තා නම් හරි. ඊට පස්සේ මම මේ රුලන් මිශ්‍රණය මේ වගේ ට්‍රේ එකකට දාලා විනාඩියකින් විතර මම මේ වගේ කෑලි කපා ගන්නවා. මෙහෙම නැත්නම් ලෑල්ලක් උඩට හරි ඉටි කොලයක් වගේ දෙයක් උඩට හරි දාලා මේ වගේ කපා ගන්න පුළුවන්. ඉටි කොලයක් වගේ උඩට දානවා නම් කෑලි ගලව ගන්න ලේසි. එහෙම නැතුව මේ වගේ ට්‍රේ එකකට දානවා නම් බටර් ටිකක් වගේ ගාලා දාන්න. නැත්නම් කෑලි ගලවනකොට අමාරු වෙනවා. විනාඩි 5ක් විතර යනකොට මෙන්න මේ වගේ හරිම පහසුවෙන් අපිට මේ කෑලි ටික ගලව ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පාටකට හරිම රසට ඔයත් රුලන් අලුවා හදලා බලන්න. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.